විශ්වයේ අති විශාල වපසරිය ඇතුලේ එක්තරා සොයා ගැනීමක් තියෙනවා මිනිස් පරිකල්පනයන් එක එක පැතිවලට අරන් ගිහිල්ලා තියෙන. ප්‍රොක්සිමා සෙන්ටෝරි B පෘථුවියට සමාන පෘථුවියේ ප්‍රමාණයේ ග්‍රහ වස්තුවක්. තවත් විදිහකට ඒක හරිම අద్භූත ලෝකයක්. අපේ තාරකාවට ආසන්නතම තාරකාවට කක්ෂගත වෙන මේ ග්‍රහ වස්තුව විද්‍යාඥයන් සහ විශ්වය ගැන කුතුහලයෙන් හොයන මිනිසු දහස් ගාණක් ආකර්ෂණය කරගෙන තියෙනවා. මේක දිහා බලන අය පිටසක්වල පරිසරයන් කොහොමද? ඒ වගේම මෙතන වාසයට සුදුසුද? ජීවයක් තියෙනවද නැද්ද කියලා වගේ දේවල් හිතන්න පටන් අරන් තියෙනවා. ප්‍රොක්සිමා B හඳුනා ගැනීම අපේ විශ්වයේ ගවේෂණයේ තීරණාත්මක අවස්ථාවක් විදිහට සලකන්න පුළුවන්. පළමු වතාවට තාරකා විද්‍යාඥයන් තවත් තාරකාවක වාසයට සුදුසු කලාපය තුළ පෘථුවියට සමාන ප්‍රමාණයෙන් සහ ස්කන්ධෙන් සමාන ග්‍රහලෝකයක් පිළිබඳ ප්‍රබල සාක්ෂියක් විදිහට ඉදිරිපත් කරන්නේ ප්‍රොක්සිමා සෙන්ටෝරි B කියන මෙන්න මේ ග්‍රහලෝකය. මේ ග්‍රහලෝකයේ ඒ ග්‍රහ මණ්ඩලයේ තියෙන තැන අනුව එතන ද්‍රව ජලය තියෙන්න පුළුවන් කියලා සාධාරණ සැකයක් තියාගන්න පුළුවන්. සමහර විට මේ ග්‍රහලෝකයේ සාගර, මහද්වීප සහ අපි විශ්වයේ පීර හොයන වැදගත්ම දේ වෙච්ච ජීවයක් පවා තියෙන්න පුළුවන්. අද කතා කරමු මේ ගැන මෙන්න මේ වීඩියෝ තුලින්. ප්‍රොක්සිමා සෙන්ටෝරි B කියන්නේ විශ්වයේ තේරුම් ගන්න උත්සාහ කරන මානව වර්ගයාගේ ගවේෂණයේ හැරෝම් ලක්ෂයක් නියෝජනය කරන ග්‍රහලෝකයක්. තාමත් යාගන්න බැරි වෙච්ච මේ ග්‍රහලෝකයේ වටේ තියෙන දැවැන්ත අභිරහස් තාමත් පිළිතුරු නොලැබෙන ප්‍රශ්න ඇති කරනවා මිසක් කිසිම ප්‍රශ්නයකට හරි පිළිතුරක් නම් දීලා නැහැ. මේ සොයා ගැනීම අභ්‍යවකාශ ගවේෂණය කරන දවසක මානව වර්ගයාගේ ශ්‍රේෂ්ඨතම අභිරහස් වලින් එකකට උත්තරයක් වෙයි. මෙතන නියත වශයෙන්ම යම් ජීවයක් තියෙන්න පුළුවන්. ප්‍රොක්සිමා B ගවේෂණය කියන්නේ නිකන් ගවේෂණයක් නෙමෙයි. මේක මිනිස් වර්ගයා වෙච්ච අපේ පැවැත්ම ගැන ගැඹුරු අර්ථයක් හොයන්න යන ගමනක්. ඇල්ෆා සෙන්ටෝරි පද්ධතිය, ඒ කියන්නේ අපේම තාරකා පද්ධතියට ආසන්නතම තාරකා පද්ධතියේ ප්‍රොක්සිමා B කියන්නේ ආලෝක වර්ෂ 4.23ක් දුරින් පිහිටලා තියෙන රතු වාමන තාරකාවක් වෙච්ච ප්‍රොක්සිමා සෙන්ටෝරි වතා කක්ෂගත වෙන ලෝකයක්. මේ පද්ධතියට ඇල්ෆා සෙන්ටෝරි A සහ ඇල්ෆා සෙන්ටෝරි B ද ඇතුළත් වෙනවා. ඒ කියන්නේ ඒ තාරකා මණ්ඩලයේ තරු 3ක් තියෙනවා. ප්‍රොක්සිමා B එහි තාරකාවට කිලෝමීටර් මිලියන 4.55ක විතර දුරින් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒක ජීවයකට වාසයට සුදුසු කලාපයේ තමයි පිහිටලා තියෙන්නේ. අපි මේකට කියන්නේ ගෝල්ඩිලොක්ස් සෝන් එක කියලා. කෙසේ වෙතත් මේ ග්‍රහලෝකයේ ලොකු අවුලක් තියෙනවා. ඒක පෘථුවිය වගේ භ්‍රමණය වෙන්නේ නැහැ. ඒක ටයිඩ්ලි ලොක් වෙලා තියෙන. ඒ කියන්නේ එක පැත්තක් සදාකාලික දිවා කාලයත් අනිත් පැත්ත සදාකාලික අන්ධකාරයටත් ලක් වෙලා. ඒක අපේ සමීපතම තාරකා අසල්වැසියා වුණත් අයකට අපේ ලෝකයේ තියෙන දුර හිතා ගන්න බෑ. ප්‍රොක්සිමා සෙන්ටෝරි වෙත ලැබෙන ආලෝකය පෘථිවියට ළඟා වෙන්න වසර 4කටත් වඩා කාලයක් යනවා. ඒක අපිට මතක් කරනවා අපි අනාගතේ කරන්න ඉන්න විශ්ව ගවේෂණය කොච්චර බරපතලයිද කියලා. අපි තාමත් ගොඩක් දේවල් දන්නේ නැති වුණත් තාරකා විද්‍යාඥයන් මේ ග්‍රහලෝකය ගැන යම් අවබෝධයක් ලබාගෙන තියෙනවා එක දේවල් කරලා. පෘථිවියට වඩා අවම වශයෙන් 1.2ක ගුණයකින් ඇස්තමේන්තුගත ස්කන්ධයක් සහිතව මේ ප්‍රොක්සිමා B එක සුපර් අර්ත් එකක් කියලා නම් කරලා තියෙනවා. මේක අපේ ග්‍රහලෝකයේ වගේ පාෂාණමය මතු පිටක් තියෙන ග්‍රහලෝකයක්. ඒත් සමානකම් මෙතනින් නතර වෙන්නේ නැහැ. මේ තාරකාවට මුහුණලා තියෙන පැත්ත මේ රතු වාමන ධාරකයෙන් දැඩි විකිරණ වලට නිරාවරණය වෙනවා. මේ ග්‍රහලෝකයේ වායුගෝලයක් නැත්තම් මතු පිට තියෙන හැමදේම පුපුරලා යන තරම් මේක බලවත්. ඒ විතරක් නෙමෙයි මේක එක පැත්තක් දැවෙන දිවා කාලයක් තියෙනවා. අනිත් පැත්ත සදාකාලික රාත්‍රියක් ගත කරනවා. ප්‍රචණ්ඩ සුළං සහ මේ අස්ථාවර කාලගුණය මෙන්න මේ නිසා තමයි ඇති වෙන්නේ. ඉතින් මේ වගේ කටුක තත්ත්වයක් ජීවයක් පවතින්න පුළුවන් තත්ත්වයන් සීමා කරනවා. ඉතින් තවත් ප්‍රශ්නයක් ඉතුරුලා තියෙනවා. ඇත්තටම මෙතන ජීවයක් තියෙන්න පුළුවන්ද? බාධක ගොඩක් තිබ්බත් විද්‍යාඥයන් අනුමාන කරනවා මෙතන ජීවයක් තියෙන්න ඕනෙමයි කියලා. මේ ප්‍රොක්සිමා B සතුව ශක්තිමත් චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා නම් ඒක ග්‍රහලෝකයේ මතු පිට තාරකාවේ විකිරණ වලින් ආරක්ෂා කරනවා. පෘථිවියේ ජීවය බේරලා තියෙන්නේත් අපේ පෘථිවියේ තියෙන චුම්බක ක්ෂේත්‍රය නිසා. සාගර, ආම්ලික වේල් සහ මේ ගිනි කඳු වාතාශ්‍රය ඝනකම් කරන නිසා යම් ආරක්ෂිත පරිසරයකුත් මෙතන නිර්මාණය වෙලා තියෙනවා. ඒ හා සමානව ප්‍රොක්සිමා B හි ජීවයක් පවතිනවා නම්
මිනිස් පරිකල්පනයෙන් ඔබට ගිය අනුවර්තනයන් වලට මේ ජීවයේ පරිණාමය වෙලත් ඇති. මේ ග්‍රහලෝකයේ සොයාගන්න ඒ වගේ මෙහි වායුගෝලයේ විශ්ලේෂණය කරන්න උසස් දුරේක්ෂ සහ නව්‍ය නිරීක්ෂණ ශිල්පී ක්‍රම සංවර්ධනය කරගෙනත් තියෙනවා. ඒ තුලින් එයාලා ජීවයේ පැවැත්ම ගැන පවා රසායනික ඉඟි හොයාගෙන තියෙනවා. නිශ්චිත පිළිතුරකට ළඟා වෙන්න බැරි වුණත් මේ ගැන තව තවත් හොයන එක විශ්වයේ සහ ඒ තුල අපේ ස්ථානය පිළිබඳ අපේ අවබෝධය ඉදිරියට අරගෙන යනවා. ප්‍රොක්සිමා B සොයා ගැනීම රාත්‍රී අහසේ ආලෝකයක් විදිහට අපිට සලකන්න පුළුවන්. එක මිනිස් දක්ෂතාවයට සහ නොනවතින කුසලතාවයට සාක්ෂියක්. ඒක අපිට මතක් කරලා දෙන්නේ පෘථුවියෙන් ඔබට තාමත් හෙළිදරව් වෙන්න බලන් ඉන්න දැවැන්ත අභිරහස් තියෙනවා කියලා. මේ ආසන්න ලෝකයට අන්තර්තාරකා ගමනක් යන එක ලොකු අභියෝගයක්. එහි පැවැත්ම යම් දිනක තරු හරහා මනුෂ්‍යත්වයේ අරන් යන්න පුළුවන් තාක්ෂණයක් ගැන පරිකල්පනය කරන්න අපිව පොළඹවනවා. ප්‍රොක්සිමා B කියන්නේ දුරින් තියෙන ග්‍රහලෝකයටත් වඩා වෙනස් දෙයක්. ඒක බලාපොරොත්තුවේ සහ හැකියාවේ සංකේතයක්. අපි විශාල විශ්වයක කොටසක් බවත් මැනිය නොහැකි තරම් පුදුම වලින් මේක පිරලා තියෙනවා කියලත් ඒක අපිට මතක් කරනවා. අපි කොස්මික් ගවේෂණයෙන් ඉදිරියට යනකොට අපිට යම් දවසක මේ ග්‍රහලෝකේ නැති වුණත් වෙන තැනකින් හරි ජීවය හම් වෙන්න පුළුවන්. අන්න එදාට අපි විශ්වය ගැන හිතන් ඉන්න විදිය ගොඩාක් වෙනස් වෙනවා. ප්‍රොක්සිමා B වෙත යන මාර්ගය දිගයි. ඒ වගේම දුෂ්කරයි. නමුත් ඒකේ අභිරහස් හෙළිදරව් වෙන්න යම් සැලකිය යුතු කාලයක් යයි. ඉතින් මේත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. වීඩියෝ එක ගැන කියන්නවට අනිවාර්යයෙන්ම අදහසක් ඇති. ඒ හැම දේ ගැනම අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතක ඇතුව subscribe කරලා bell icon එකත් ගහන්න. එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයගලන්ට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ මතක් කිරීමත් එක්ක ආයෙත් ඔයාලා හම් වෙන බලාපොරොත්තුෙන් අදට මම ඔයාලගෙන් සමු අරගෙන යනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.